අයිබෝන් මන්දාරම් නුවර දියැලි පාරාදීසය බලන්න ආපු ගමනේ අද මම ඔයගොල්ලෝ එක්කගෙන ඇවිල්ලා තිනවා ලංකාවේ තියෙන තවත් මනස් කාන්තම දියැලක් බලන්න. මේ තමයි මන්දාරම් නුවර ඔයගොල්ලන්ට දකින්න තියෙන අවසාන දියැල්ල. මේ දියැල්ල බලන්න මන්දාරම් නුවරට ඇවිල්ලා මන්දාරම් නුවරින් ඉඳලා කිලෝමීටර් 2කමාරක් පිදුරු තලාගල රක්ෂිතය ඇතුළට යන්න වෙනවා. ඒ එන ගමනේදී ඔයාලට පිදුරු තලාගල වනජීවි කාර්යාලය හම්බ වෙනවා. ඒ කාර්යාලයෙන් ටිකට් පතක් මිලදී අරගෙන තමයි ඔයා මේ දියැල්ල බලන්න එන්න ඕනේ. එතකොට මේ දියැල්ල ඇවිල්ලා ටිකට් පත මිලදී ගන්න දියැල්ල බැලීමට නෙමෙයි වනජීවි කාර්යාලයෙන් මේ ටිකට් පත මිලදී ගන්න අපි පිදුරු තලාගල රක්ෂිතය ඇතුළු වීම වෙනුවෙන්. මොකද මේක රක්ෂිත වනාන්තරයක්. ලංකාවේ හදවතක් වගේ ප්‍රදේශයක්. මේ ප්‍රදේශය තුල පිහිටි මනස්කාන්තම දියැල්ල තමයි ඔබ මේ දකින්නේ. මේකට කියන්නේ කොළපතන ඇල්ල කියලා. කොළපතන ඇල්ල කියන්නේ දැනට ලංකාවේ තියෙන උසම දියැල්ල බඹරකන්ද දියැල්ල. ඊට අමතරව මේ දියැල්ලේ උස තවම ගණනය කරලා නැහැ. මොකද මෙහි තට්ටු 7කට දිය දහර ඉහළ සිට පහළට ගලා යන නිසා තවම මේ දියැල්ලේ උස ගණනය කරලා නැහැ. නමුත් තීරණය කරලා තියෙනවා මේ දියැල්ල තමයි දැන් ලංකාවේ තියෙන දිගම දියැල්ල කියන එක. කොළපතන ඇල්ල තමයි ඔයගොල්ලන්ට මේ දකින්න තියෙන්නේ. පිදුරු තලාගල රක්ෂිතය තුළ තියෙන මනස්කාන්තම දියැල්ල. ඊට අමතරව ඔයාලට දකින්න පුළුවන් ප්‍රධාන දියැල්ලට දකුණු පසින් තව පරිවාර දියැල්ලකුත් නිරීක්ෂණය වෙනවා. මේ දියැල්ලත් ඊටම මනස්කාන්ත දියැල්ලක්. මේ සියලුම දිය දහරන් මන්දාරම් නුවර ගොවිබිම් පෝෂණය කරමින් මනස්කාන්තයෙන් ගලා බහිනවා. ඕගොල්ලොත් එනවා නම් අනිවාර්යයෙන්ම මන්දාරම් නුවරට කොළපතන ඇල්ල බලන්න අමතක කරන්න එපා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.